අපි දෙන්න හැමදාම උදෙන් යනවනේ. අත අරුන් දෙන්නත් එනවා ගුවා. උන් දෙන්නත් එක්කම යම. ඔව් නේ බං. අපි හැමදාම උදෙම යන්න ඕනේ නෑනේ. අම්මේ අද උඹලට ඉස්කෝලේ යන්න ඕනේද බං? මට නම් බං අද නම් ඉස්කෝලේ යන්න බෑ වගේ බං. මේ අම්මා එවපු හින්දා බං මන්නම් ආවේ. නැත්තම් අද ඉස්කෝලේ යන්නේ නෑ මන්නම්. මට නම් බෑ බං අද ඉස්කෝලේ යන්න. ඔව් බං. අද නම් ඉස්කෝලේ යන්න බෑ. පේන්නේ නැහැ වැස්සකුත් එනවා. උඹලා යන්නේ නැත්තම් මං යන්නේ නෑ බං. මොනවා මට විතරක් යන්න පුළුවන්ද? එතකොට උඹ යනවද ඉස්කෝලේ? මට නම් ඉස්කෝලේ යන්න ඕනේ බං. අනේ බං මේ පිස්සු ගලේ නේද යමන් අපිත් එක්ක අර කොහෙට හරි ඉඳගෙන ඉන්න යමන් වරෙන්ට. වහිනෝ බං ටක් ගා යමව්. අඩෝ වෙලාවට බං මෙතන හම්බුනේ. ඔව් බං වෙලාවට මෙතන හම්බුනේ. මේ සීතලට උණු බත් එකක් තිබ්බනම් මරුනේ බං. අඩෝ මම බත් එකක් ගෙනාවද? මොනවා? බත්? ෂා නියමයි. දිගෑරලා ගනින්කෝ බං බත් එක. මේ හැබැයි එක කට ගානේ කන්න ඕනි ඈ. ටා මේ බඩු අම්මට උඩු. දීපන්. රස්නේට බත් ටිකක් කන්න. මේ හැබැයි හිමීට කන්න ඕනි ඈ. මේ පිස්සුද බං? ඕක ඉක්මනට දිගාරම මේ බඩගින ඉන්නවරු ඉන්නේ. මේ හිමීට කාපල්ලා. එච්චර කියන්නේ. කෝබන් ලං සීට් එක බං මේ මරු බස් එක. උඹලගේ අම්මගේ අග්ගුණ මරුය. යකෝ ගොන් හරක්. මට කන්න හම්බුනත් එක පැත්තක. බලපියකෝ මේ ලන්ච් සීට් එකක් ආවා. යකෝ තොපි ඔය බත් ටික ඔක්කොම කනකොට මට ඉතුරුනේ ලන්ච් සීට් එක විතරයි යකෝ. හරි බං දැන් කාලේ ඉවරයිනේ වරෙන් කයියක් වත් ගහන්න ඇයි උඹ අද ඉස්කෝලේ යන්න බෑ කිව්වේ බං මේ ඇත්තම කියන්නම් බං මට අද ඉස්කෝලේ යන්න බෑ හිතුනේ. මයි කෑල්ලෙන්නේ නැහැ කිව්වා බං අද ඉස්කෝලේ. ඒකයි මං අද තොපි තුන් දෙනාම තියාගත්තේ. නොද්දකින් අඩා තෝගේ කෑල්ලක් ඉඳලා අපි මේ තියාගත්තේ. ඔව් මම කිව්වේ නෑනේ උඹලට ඉන්න කියලා. උඹලනේ හිටියේ මට කරන්න දෙන්නේ නැහැ. තොපි ඉගෙන ගන්නෙත් නැහැ තොපි මට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. තොපි තුන් දෙනාම එකයි බං. බට්ටා උඹගේ කෙල්ල කවුද බං? බනේ උඹට විතරයි මචං මම මේ කියන්නේ උඹ කාටවත් කියන්න බෑ. වරෙන්කෝ. ඇයි බං අර හිට ටෝක් කරේ මට කෑල්ල. ඒ කෑල්ල දැන් මාත් එක්ක බං සෙට් වෙලා ඉන්නේ. What? අඩා ගස් බල්ලා උඹ මගේ කෑල්ලට ඔක් කරන්නේ. නවත්තපන් බං ඕක. පොඩි දෙල්ලමත් කරා. දන්නේ නැද්ද පොඩි උන්. උඹලා හතර දෙනා අද ඉස්කෝලේ ගියේ නෑද? ඉඳපන් මං සර් අතින් කියන්න. බං මේ අරු ගියා බං. සර් අතින්වත් ගිහලා කියයිද බං ඇත්තටම? ඕක කිව්වොත් මම හපාගෙන බෑනේ ඕක. අදරනා මෙහෙවර විනේ බාස තොපි හතර මෙහෙවර විනේ බාස
දාන්න බිතරේ නේද ගහන්න එපා. කොණ්ඩේ බලකොට කොණ්ඩේ මෝඩය ඇයිත පෙන්නන්නේ ඉස්කෝලේ නැත්තේ දුවපන් මේ නෙමෙයි ඉඳ බලන්න